හරි අයබං කියලා පිළිගන්න හැමදෙනාම අද තවත් වීඩියෝ එකකට අදම කතා කරන්න යන්නේ කොහොමද Binance එක හරහා ඔයාලා USDT මිලදී ගන්න කියලා. මේ විදිහව දන්න ඇති අපිට බැංක් කාඩ් මගින් USDT මිලදී ගන්න බෑ. ඒ කියන්නේ ඔයාගේ කාඩ් එක පස්සේ කරා USDT මිලදී ගන්න බෑ. මොකද ඒක ලංකාවේ බැංක් වලින් තහනම් කරලා තියෙන්නේ ඒක අන්ලීගල් වැඩක්. ඉතින් අපිට ලීගල් විදිහට P2P හරහා Binance එක person to person P2P හරහා අපිට USDT සාර්ථකව මිලදී ගන්න පුළුවන්. මෙතනදී ඇත කාටවත් හොර කරන්න බෑ. මොකද ඒක ඔයාලට තේරෙයි මම මේකෙදී USDT අරන් පෙන්නුවට පස්සේ. ඒකෙදී මම සරලව කියන්නම් ඇයි හොර කරන්න බැරි කියලා. ඉතින් ඔයා දන්නද ලංකාවේ සාමාන්‍ය USDT ගන්න වෙන්නේ අපිට කෙනෙක්ට කියලා. ඒ කියන්නේ ඔයා අඳුරන කෙනෙක්ට හෝ ඔයාගේ යාළුවෙක්ට හරි එහෙම නැත්නම් Facebook කරේ කොහේ හරි ඉන්න USDT විකුණන කෙනෙක්ට කියලා එයාට සල්ලි දීලා තමයි ඔයාලට USDT දාගන්න වෙන්නේ. මේකදී වෙන දෙයක් තමයි ඔයා සල්ලි දෙන්නට පස්සේ අර USDT තියෙන එකන ඔයා බ්ලොක් කරනවා හරි මොකක් හරි කරනවා. එහෙම නැත්නම් එයාලගේ USDT නැතුව තමයි ඔයාලට බොරුවට කියන්නේ මගේ ළඟ USDT තියෙනවා සල්ලි දාන්න කියලා. ඉතින් මේ වැඩේට සාර්ථක විසඳුමක් විදිහට තමයි P2P කියලා තියෙන්නේ. ඉතින් P2P ගනුදෙනු කරන්න පුළුවන් ඕනම කෙනෙකුට. හරි Binance account එකක් හදාගත්තට පස්සේ අනිවාර්යෙන්ම ඔයා හදාගන්න ඕන දෙවෙනි account එක තමයි P2P ගනුදෙනු කරනවා නම් අනිවාර්යෙන් තියෙන්න ඕන ඔයාට online banking පහසුකම තියෙන්න ඕන. ඒ කියන්නේ ඔයාට මේ ගෙදර ඉඳන්ම ඕනම බැංක් එකකට සල්ලි දාන්න පුළුවන් වෙන්න ඕන. මොකද P2P draws ගන්න ගිහපහම ඔයාලට විනාඩි 15ක් විනාඩි 30ක් වගේ කාලයක් ඇතුළත ඒ කෙනාගේ අදාළ බැංකුවට සල්ලි දාලා තියෙන්න ඕන. ඒක නිසා ඉතින් මේ වැඩේ මැනුවලි කරන්න ඔයාට ATM එකක් ළඟට හෝ ආසන්නව ඉන්නවා නම් ගැටලුවක් නැහැ. මොකද විනාඩි 15ක් හෝ විනාඩි 30ක කාලයක් තියෙන නිසා. නමුත් ගොඩක් දුරට මේකට ගොඩක් පහසුයි අපිට ඔන්ලයින් බැංකින් හදාගත්තාම. මොකද අපිට ඒ වලම ඔන්ලයින් මේ බැංකින් ඇප් එක මගින්ම අපිට මෙයාට සල්ලි යවන්න පුළුවන්. ඉතින් මේකෙදී මම මේකෙදී කරන සම්පූර්ණම වීඩියෝ එක ඔයාලට බලාගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම මම කරලා පෙන්නනවා. ඉතින් කොහොමද ගන්න කියලා. ඊළඟට මතක් කරන්න ඕන අනිවාර්යෙන් channel subscribe කරන්න. ඒ වගේම නොදන්න අයට බලන්න share කරන්න. නැවතම හොරුන්ට අහු නොවි හරියට කොහොමද Binance එකකට සෙලර් කෙනෙක් තෝරගෙන එයාගෙන් USDT වගේ account එකට මිලදීලා ගන්න කියලා තමයි අද කියලා දෙන්න යන්නේ. ඉතින් ගොඩක්ම BOC සම්පත් HMB වගේ ඕනම බැංකුවක් පුළුවන්. මොකද හැම බැංකුවකටම වගේම වර්තමාන වෙද්දී app තියෙනවා. ඉතින් ඒ app එක හරහා අපිට මුදල් යවන්න පුළුවන් ඕනම බැංකුවකට. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ මේකට බැංක් කාඩ් එකක් අදාළ වෙන්නේ නැහැ මෙතෙන්ද. කිසිම ගනුදෙනුවකට බැංකුවේ account එකක් විතරයි ඕන සහ app එක අවශ්‍ය වෙනවා. ඉතින් මම P2P trading කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සෙලස්ලා ගොඩාක් ඉන්නවා. ඉතින් මම මෙතනින් මොන වගේ අද ගන්න ඕන කියලා ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියලා දීලා ඉන්නම්. මොකද ඔයාලා මේ ගනුදෙනුවේදී කරන සෙලර් සමහර විට ඔයාලට නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මෙතන එක සෙලර් කෙනෙක් ඉන්නවා. නමක් දාලා තියෙනවා Wide Exchange කියලා. ඉතින් එයාගේ මෙන්න මෙතන කහ පාට පොඩි රවුමක් තියෙනවා. ඔයාලට පේන ඇති කහ පාට හරියක් තියෙනවා චූටියට. ඒගොල්ලෝ ගොඩක් හොඳයි. මොකද ඒගොල්ලෝ ගොඩක් වෙරිෆයිඩ් මේකට ඒ කියන්නේ ට්‍රේඩ් සෑහෙන ප්‍රමාණයක් කරලා Binance එකට වෙරිෆයිඩ් වෙලා ඉන්නේ. ඉතින් එයා ට්‍රේඩ් මේ වෙද්දි කීයක් කරලා දෙනවද කියලා බලන්න පුළුවන්. 295ක් කරලා තියෙනවා. මෙන්න මෙතන තියෙනවා 295ක් කියලා. ඒ වගේම එයා USDT දෙන amount එක ගහලා තියෙනවා. එයාලගේ USDT 840ක් තියෙනවා. එතකොට මේ වෙනකොට එයාගේ ළඟ ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය තමයි දෙන්නේ. එයා මිනිමම් දෙන්නේ රුපියල් ලක්ෂය ඉඳන් 2,75,000 දක්වා අඩුම. ඒ කියන්නේ අඩුම එයාගෙන් ලක්ෂයකවත් USDT ගන්න ඕන එකවර. ඉතින් මේ ඒකයි මේ ලිමිට් කියන එකේ තේරුම. ගොඩක් අය ලිමිට් කියන එකේ තේරුම දන්නේ නැහැ. ඇත්තටම ඒක ගන්න ගිහපම ඔයාලට එරර් මැසේජ් එකක් එනවා මෙයාගෙන් ගන්න බෑ. ඔයා රුපියල් 5,000ක වගේ නම් ගන්න යන්නේ මෙයාගෙන් ගන්න බෑ කියලා ඔයාලට පොඩි එරර් මැසේජ් එකක් එනවා බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ගන්නවා නම් මේ වගේ ට්‍රේඩ් ගොඩක් කරලා තියෙනවා. ඒ කියන්නේ ට්‍රේඩ් සාමාන්‍ය 100කට වඩා වැඩියෙන් වගේ ඊට පස්සේ Binance එකට වෙරිෆයිඩ් වෙලා ඉන්න. percentage page එක අනිවාර්යෙන් 99ක් 97ක් වගේ තියෙද බලන්න. මේ 100ම තියෙන්න ඕන. නම් 100 තියෙනවා ගොඩක් හොඳයි. එයා 97ක් 98ක් 99ක් වගේ තියෙනවා කියන්නේ ඒ සෙලර් ගොඩක් හොඳයි. ඉතින් ඊළඟට ඔයාලට ගන්න පුළුවන්
ගන්න යන ප්‍රමාණය පිරිට කරලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් එහෙම ගන්න. මොකද ඒක ගොඩක් අපිට ලේසි. මං සාමාන්‍ය රුපියල් 5000ක වගේ තමයි ගන්න යන්නේ. ඒ නිසා මම මෙතන 5000 ගහලා මෙතන කන්ෆර්ම් කරනවා. හරි කන්ෆර්ම් කරාට පස්සේ රුපියල් 5000ක වගේ ලිමිට් එකකට USDT දෙන අය ඉන්නවා. ඉතින් මෙතනදි මතක් ගන්න ඕන රුපියල් 500 ඉඳන් ඔයාලට USDT මිල දීලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන 500 ටයිප් කරොත් එහෙම 500 ඉඳන් USDT දෙන සෙලස්ලා හොයාගන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ රුපියල් 500 ඉඳන් දෙන අය. මේ අයගෙන් ඔයාලට පුළුවන් USDT මිල දීලා ගන්න. ඉතින් මට රුපියල් 5000ක වගේ අවශ්‍ය වෙනවා. USDT 15ක් ඕන. මම 15ක් තමයි අද වීඩියෝ එකේදී අරන් පෙන්නන්නේ. ඉතින් මේකදී මම මේ උඩ ඉන්න normal සෙලස්ලා ටික අතල්ලා සාමාන්‍ය වෙරිෆයිඩ් කෙනෙක් හොයාගෙන යනවා. මම හැමදාම වගේ කරන් තියෙන වෙරිෆයි account වෙරිෆයි අයගෙන් විතරයි වෙරිෆයිඩ් නැති අයගෙන් ගන්නෙම නැති තරම් හදිස්සියක් වුණොත් ගන්න ඇරෙන්න. ඉතින් අපිට කෙනෙක් හම්බුණා බෙන්න මෙයා කහපාට හරියට දාලා තියෙනවා. එයා වෙරිෆයිඩ් සෙලා කෙනෙක් 100%ක් කම්ප්ලීට් කරලා දෙනවා. ඒ වගේම ට්‍රේඩ් 1545ක් කරලා තියෙනවා. ඒ කියන්නේ ටිකක් හොද ටිකක් නෙමෙයි හොදටම හොද සෙලා කෙනෙක්. ඉතින් මෙයාගේ buy now ගියා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතනින් amount එකක් enter කරන්න තියෙනවා. ඒ වගේම buy with කියලා දෙනවා. ඒ වගේම මෙතන යාගේ පොඩි notice එකක් දාලා දෙනවා third party account එකට සල්ලි දාන්න නැහැ කියලා එහෙම. ඉතින් අනිවාර්යෙන් මේ ටික ඔයා බලන්න. මොකද සමහර අය ඉන්නවා bank account වලට සල්ලි දාන්න නැහැ. එයාලා mobile top up කරනවා. ඒ වගේම mobile reload දානවා වගේ ඒවා කරන්නේ. ඉතින් ඔයාට එක එක ගැටලු ඇති වෙන්න පුළුවන් ඒ වගේ තැන්වලදී. ඉතින් ඒක නන්දා අනිවාර්යෙන්ම ඔයාලා මේ හොඳට බලලා එයාගේ notice එක බලලා තමයි මේ වැඩේ කරන්න ඕන. ඒ වගේම තමයි අනිවාර්යෙන්ම ඔයා බැංකුවේ account එකෙන් සල්ලි යවන නිසා Binance crypto pay වගේ. ඉතින් මම buy crypto කියන දේ ක්ලික් කළා. මෙතන මට ඕන USDT amount එක 15 කියලා type කරනවා. හරි 15ක් ගන්න මට 5024ක මුදලක් යනවා. 5024 770ක මුදල. ඉතින් ඔයාලට පුළුවන් මේ buy with 0p කියන එක ක්ලික් කරන්න. හරි ක්ලික් කරාට පස්සේ අපි මෙන්න මේ වගේ ලස්සන ඉන්ටර්ෆේස් එකකට එක්කෙනවා. ඉතින් එතනදී ඔයාලට පුළුවන් මේ සෙලරට මැසේජ් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මේ සෙලරට එතනදී මැසේජ් එකක් දාන්න. ඒ වගේම මෙතන දාලා තියෙන notice එකක් ඔයාලට පුළුවන් ඒකත් කියවලා බලන්න. හරි අනිවාර්යෙන්ම සෙලර් මෙතනදී රිප්ලයි කරනකම් ඔයගොල්ලෝ ඉන්න ඕන. මොකද දන්නවද සමහර සෙලර්ස්ලා ඉන්නවා ඒගොල්ලෝ මේක ඇඩ් එක ඔන්ලයින් දාලා නමුත් Binance එක තුල නැහැ. එහෙම වුණොත් ඔයා සල්ලි දාලා එයා රිලීෆ් කරේ නැත්නම් එතන ලොකු ගැටලුවක් ඇති වෙනවා. ඉතින් රිලීෆ් කරේ නැත්නම් USDT රිලීෆ් කරේ නැත්නම් අපීල් එකක් දාන්න පුළුවන්. මම ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඉතින් දැනට මේ සෙලර් තාම රිප්ලයි කරන්නේ නැහැ. ඉතින් රිප්ලයි කරනකම් ඉන්න ඕන. සාමාන්‍යයෙන් මේක අනිවාර්යෙන්ම ඉන්න ඕන කියලා එකක් නැහැ. සාමාන්‍යයෙන් මම කරන ක්‍රමය තමයි ඒ වලට කිව්වේ. හරි අපිට බලා ගන්න පුළුවන් ඒ සෙලර් මේ විදිහට මේ රිප්ලයි කරලා දෙනවා. ඒ වගේම USDT crypto Binance වෙන වචන භාවිත කරන්න එපා කියලා තියෙනවා සල්ලි දානකොට. ඉතින් අනිවාර්යෙන් ඔයා ඒක පිළිපදින්න ඕන. හරි ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න ඕන make payment කියලා. ඉතින් make payment කියන එක ක්ලික් කරාට පස්සේ එයාගේ බැංකු account details එනවා. මෙතනදී අනිවාර්යෙන් ඔයාලා මේ transfer notification කියන එක එහෙම බන්න එපා සල්ලි දාන්න කලින්. ඒ වගේම උඩින් time account එක බලා ගන්න පුළුවන් වෙන්න මෙතන. වෙන්න මෙතන time එක ඇතුළත ඔයාලා සල්ලි දාලා ඉවර කරන්න ඕනේ. හරි. ඉතින් මම මේක සල්ලි දාන්නේ B app එකෙන්. මේ විදිහට account එක log ඔයාලගේ bank account එක log වෙලා මම මේක මෙයාගේ bank account number එක add කරගන්නවා.
ඉතින් මේ බැංකුවට account number එක ඇඩ් කරන හැටි ඔයගොල්ලෝ හැමෝම වගේ දන්නවා ඇති. හරි ඊට පස්සේ මම මේ විදිහට Binance එකට ගිහලා මෙයාගේ නම copy කරගන්නවා. ඊපස්සේ මෙතෙන් paste කරනවා. ඊට පස්සේ එයාගේ account number මේ විදිහට මම copy කරගන්නවා. ඊට පස්සේ branch name කියන එක click කරනවා. හරි ඊට පස්සේ මොන බැංකුවද කියලා තෝරන්න වෙනවා. එයාගේ account එක කොමර්ෂල් බැංකුවේ. ඉතින් මෙතනදී සල්ලි දාන්න ගොඩක් හදිසි වෙන්න ඕනේ නැහැ. මොකද අපිට ටයිම් එක තියෙනවා. ඊට බ්‍රාන්ච් එක තෝරන්න වෙනවා. තංගල්ල කියලා මේ මෙතන වලට බලා ගන්න පුළුවන්. පැහැදිලිව තියෙනවා account branch එක. හරි ඊට පස්සේ submit කරනවා මේ විදිහට. ඊට පස්සේ confirm කරනවා. ඉතින් මේක නම් මෙතන setup කරන හැටි බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. ඒක ඔයාගේ බැංකුවේ account එකක් සමහර බැංකු වලට add කරන්න ඕන HMB වගේ මෙච්චර අමාරු නැහැ ලේසින් bank account එකක් add කරගන්න පුළුවන්. ඉතින් හරි යාගේ නම මේ account එක commercial bank. හරි ඊට පස්සේ මම මෙතනදී මට දාන්න තියෙන්නේ 5024ක්. ඉතින් මම 24 සත 70ක්. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මේ සත ගානත් එක්ක හරියන්න ගොඩක් දානවා නම් හොඳයි. මොකද ඒක ලොකු කේස් එකකදී බැරි වෙලා තයාල රිලීෆ් කරේ නැත්නම් ඒකද අපිට විසඳුමක් විදියට අපිට අපීල් එකක් දාන්න වෙනවා. ඉතින් ඒ අපීල් එක දාන වෙලාවේදී ඔයාලට අනිවාර්යෙන් මේක වටිනවා. මොකද අනිවාර්යෙන්ම ඔයාලා ගාන දාන්න මම සත 70 වෙනුවට ඉතුරු සත 30ක් දාලා 5025ම මේකට දානවා. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න එපා කිව්වේ අර වගේ වචන වෙන්න මෙතන. ඉතින් ගොඩක් අය මෙතන සමහර බැංකු account වල මෙතන මොකුත් දාන්න නැතුව සල්ලි යවන්න දෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් මෙතන Binance crypto අනම්මනම් වගේ ඒ වගේ වචන දාන්න එපා. එක්ක pay එක්ක U account වගේ ඒ වගේ වචනයක් පාවිච්චි කරන්න. ඊට පස්සේ මම මේක confirm කරනවා මේ විදිහට. මම නැවත සැරයක් බලා ගන්න පුළුවන් එයාගේ bank details. මම දානවා යට 5025ක්. ඊටම කන්ෆර්ම් කරනවා. හරි මේ විදිහට සල්ලි ට්‍රාන්ස්ෆර් වුණා. ඊට පස්සේ මම ඕකේ කරනවා. ඊට පස්සේ මම මේ account එකට ගිහිල්ලා ඔයාලට දැන් මේ ටයිම් කවුන්ට් එකක් පේනවා ඇති මෙතන. ඊට පස්සේ දැන් ඔයාලා සල්ලි දැම්මට පස්සේ මෙහෙම බලන් ඉන්න එපා. මෙතන ගිහිල්ලා මේ ට්‍රාන්ස්ෆර් නොටිපි සෙලර් කියන එක ක්ලික් කරන්න. හරි. අපි සෙලරට සල්ලි දාලා තියෙන්නේ කියලා රික්වෙස්ට් එකක් යවුවා. යාට දැන් එයා බැංකු account එකට log වෙලා මේ වගේම app එකෙන් check කරනවා ඇති. හරි ඉතින් මේක ගොඩක් හොඳයි. ඔයාලට පුළුවන් නම් මෙන්න මේ receipt එක මෙයාට අනිවාර්යෙන් දාන්න. මොකද සමහර අය අනිවාර්යෙන් receipt එක ඉල්ලනවා. ඉතින් ඔයාගේ email එකට තමයි එන්නේ. මේ විදිහට receipt එකේ screenshot එකක් මම ඒ සෙලරට දානවා. මෙතනින් chat එකට ගිහිල්ලා plus icon එක ක්ලික් කරලා album වලට ගිහිල්ලා මේ screenshot එක මම එයාට දානවා. අනිවාර්යෙන් ඔයගොල්ලොත් මේ දේ කරන්න. මොකද ඒක වටිනවා. ඉතින් බැරි වෙලාවත් මෙයා මේ තව විනාඩි ගානක් තියෙනවා. ඉතින් ඒ වෙලාව ඇතුළත එයා ඒක රිලීෆ් කරේ නැත්නම් මෙන්න මෙතන affiliate කියලා වාට බලා ගන්න පුළුවන් එකක් තියෙනවා. අනිවාර්යෙන් ඔයා affiliate එකක් දාන්න ඕන. මෙයාට USDT දැම්මේ නැහැ කියලා. ඒකේ රීසන් කීපයක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ බැරි වෙලා මෙයාට USDT දැම්මේ නැත්නම් මම affiliate එකක් දානවා. එතකොට ඉතින් ඔයාගේ එයා දාලා නැතිනම් ඔයාට USDT ටික හම්බ වෙනවා. මේ වෙලාවේදී ඔයා අනිවාර්යෙන්ම දැන් USDT buy කරන්න ආවට පස්සේ ඔයාලගේ දෙන්නගෙම අර USDT තියෙන සෙලර්ගේ account එකේ USDT 15 මං ගත්තේ 15 වෙනි 15 වෙලේ හෝල්ඩ් වෙනවා. ඒ කියන්නේ Binance එක මගින් తాවකාලිකව හෝල්ඩ් කරගන්නවා. එයාට සල්ලි දාලා මම එයාට සල්ලි දැම්මට පස්සේ මම යවනවා රිසිට් එක යවුවට පස්සේ එයා
මෙතන අනිවාර්යෙන් රීෆ් කරන්න ඕන නැත්නම් අර USDT 15 තාම ඒගොල්ලෝ එකේ හෝල්ඩ් කරගෙන ඉන්නවා දෙන්නෙන් ඇෆිල් එක දාලා ඒ ඇෆිල් එක හරියට සබ්මිට් කරාට පස්සේ ඇෆිල් එක සාධාරණයි නම් ඒක ඇත්ත නම් අනිවාර්යයෙන්ම ඒවට USDT ටික හම්බෙනවා. ඉතින් ගොඩක් දුරට මෙතනදී පොඩි බග් එකක් තියෙනවා Binance එකේ. සමහරුන්ගේ මගෙත් ඒ බග් එක තියෙනවා. මෙතනදී ඔයාට බැරි වෙලාවත් දැන් account එකට සල්ලි වැටිලා තියෙන්න පුළුවන්. මොකද එයා සල්ලි ඔයාගේ account එකට දාලා තියෙන්න පුළුවන්. නමුත් මෙතනදී done කියලා වැටෙන්නේ නැහැ. ඉතින් සල්ලි වැටුණාට පස්සේ USDT 15 ආවා කියලා complete කියලා message එකකුත් එක්ක මේකේ මේ ස්කින් එක වෙන එකකට යනවා. සමහරුන්ගේ ඒ ගැටලුව සිද්ධ වෙනවා. ඉතින් මම නිතරම පොඩ්ඩක් මේකෙන් බෑක් වෙලා ආයෙසර P2P trading කියන එකට යනවා. හරි paid තියෙන්නේ. ඉතින් එයා අපිට USDT account එක දාලා. ඉතින් ඔයාලට දකින්න නැති අර බග් එක නිසා තමයි ඒක වෙන්නේ. නැත්නම් ඔයාට කොළපාට ස්කින් එක හරියට ආවා කියලා එනවා. ඉතින් ඔයාට තියෙන්නේ නිකන් බෑක් වෙලා මේ පොඩි උඩ තියෙන මේ notification bar එකට හරි බායකින් හරි මේකෙන් හරි ගියාට පස්සේ ඔයාට paid යටතේ බලා ගන්න පුළුවන්. එයා අපිට USDT උපු එක. ඉතින් මම මෙතන කියලා රීප්ලේස් කරනවා. ඊට පස්සේ USDT ඇවිල්ලා තියෙන බෙන් මේ funding කියන wallet එකට. ඉතින් මේ funding කියන wallet එකෙන් ඔයාට පුළුවන් මෙතන transfer ගිහිල්ලා spot wallet එකටද මොකේටද දාන්නේ කියලා select කරලා ඔයාට අදාළව wallet වලට මාරු කරගන්න. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙච්චරයි. මට ඕන උනේ මේ වීඩියෝ එකෙන් කොහොමද අපි හරියට P2P trading කරන්නේ කියලා කියලා දෙන්න. හරි හැමෝටම සුබ දවසක්.